එකතු වෙලා ඉන්නේ අපේ ඕලෙවල් සත්කාර වැඩසටහන තුන්වෙනි දවසේ. මං ජ්‍යාමිතිය ගානක් දුන්නා මුලින්ම ඔයගලන්ට හදන්න කියලා. ඒ ගාන හදන හැටි කියා දෙන්න තමයි ඔන්න අද අපි යන්නේ. මුලින්ම මොකද්ද ගානේ තියෙන්නේ? සමද්විපාද ත්‍රිකෝණ ආශ්‍රිත ප්‍රමේය ලියා දක්වන්න කියලා තියෙනවා. සමද්විපාද ත්‍රිකෝණ ප්‍රමේය මතකද? මම මුලින්ම ඇදලා ඉන්නම්කෝ. ලියන්න කලින් සමද්විපාද කියන්නේ පාද දෙකක් සමාන ත්‍රිකෝණයක් නේ. ඔන්න මම ඇදලා තියෙන සමද්විපාද ත්‍රිකෝණයක්. ප්‍රමේය තමයි සමද්විපාද ත්‍රිකෝණයක නම් පාද දෙකක් සමානයිනේ. පාද දෙකක් සමාන නම් ඒ පාදවල සම්මුඛව තියෙන කෝණ මෙන්න මේ කෝණ දෙක මම ඩොට් වලින් මාක් කරේ. මෙන්න මේ කෝණ දෙකක් සමානයි. ඔන්න ඕක තමයි සමද්විපාද ත්‍රිකෝණ ප්‍රමේය කියලා කියන්නේ. ත්‍රිකෝණයක පාද දෙකක් සමානයි නම් ඊට සම්මුඛ කෝණද සමාන වේ. ඊට සම්මුඛ කෝණද සමාන වේ. ජ්‍යාමිතිය පොඩි මෙහෙම දෙයක් තියෙනවා. ගානක මුලින්ම මොන හරි ප්‍රමේයයක් ඇහුවනම් අනිවාර්යෙන් ගානේ කොහෙම හරි ওই ප්‍රමේය අපිට ඕන වෙනවා. දැන් බලන්නකෝ මේ ප්‍රමේය කොහේ හරි අපිට ඕන වෙයි. ඒක මම කොහෙද කියලා ගාන හදද්දි කියන්න. හරි නේද? ඊට පස්සේ අපිට රූපයක් තියෙනවා. මේ ත්‍රිකෝණ එක තියෙන රූපයන්නේ. ඒකේ කියලා තියෙනවා AC සමානයි BD කියලා. අපි මාක් කරගමු. AC සමානයි BD. AC පාදේ සමානයි BD පාදයට. ඊට පස්සේ තියෙනවා AEC කෝණේ. නෑ sorry ACE කෝණේ. මෙන්න මේ කෝණේ. ACE කෝණය BDE කෝණයට සමානයිලු. මෙන්න මේ කෝණ දෙක සමානයි. AC සමානයි AB පාද දෙක මේ කෝණ දෙක සමානයිලු. ඔන්න ඕක තමයි අපිට දීලා තියෙන්නේ. ඒකෙන් රෝම ඉලක්ක 1 අපි මුලින්ම අහනවා ACE ත්‍රිකෝණයේ අංග සමයි BDE. ACE ත්‍රිකෝණය BDE. ඔන්න ඔය ත්‍රිකෝණ දෙක අංග සම කරන්න තියෙන්නේ. අද එහෙනම් මුලින්ම කොහොමද අංග සමයක් කරන්න කියලා මම කියා දෙන්න. අංග සම අවස්ථා සාමාන්‍ය කීයක් තියෙනවද? 4ක් තියෙනවානේ. පාකෝපා, කෝකෝපා, කර්ණපා, පාපාපා. බලමු මේකේ මොකක්ද අවස්ථාව කියලා අපිට ගන්න පුළුවන්. මේ ත්‍රිකෝණ දෙකනේ තියෙන්නේ. AC පාදේ සමානයි BD පාදේ දත්තයනේ. ඒගොල්ලෝ දීලා තිබ්බා. ඊට පස්සේ මේ කෝණ දෙක සමානයි කියලා දීලා තිබ්බනේ. තව මොනවද සමාන වෙන්න තියෙන්නේ? මෙන්න මේ තව කෝණ දෙකක් වෙනවද? ඔය කතිරයක් දැම්මේ. මොකක්ද ඒ කෝණ? ප්‍රතිමුඛ කෝණනේ. එහෙනම් කෝණ දෙකකුයි පාදෙකුයි. ඒ කියන්නේ මොකක්ද? කෝණ දෙකකුයි පාදෙකුයි කියන්නේ කෝකෝපා. ඔන්න බලමු දැන් අංග සමයක් අපි කොහොමද ලියන්නේ කියලා. ACE ත්‍රිකෝණය හා BDE ත්‍රිකෝණ වල කියලා ලිව්වා. ඊට පස්සේ සමාන ජෝඩු තුනක් තියෙනවානේ. ඒ තුනම ලියමු. AC සමානයි BD සමාන වෙන්න අනිවාර්යෙන් හේතු ලියන්න ඕනේ ජ්‍යාමිතියේදී. දත්තයනේ දීලා තිබ්බනේ ඒගොල්ලෝ. හරි. ඊට පස්සේ අර ඒගොල්ලෝ සමානයි කියලා දීලා දීපු කොහොමද? ACE කෝණය සමානයි BDE. ඒකක් දීලා තිබ්බා. ඒ කියන්නේ දත්තය. ඊට පස්සේ අර ප්‍රතිමුඛ කෝණ AEC කෝණය සමානයි BED ප්‍රතිමුඛ කෝණ. එහෙනම් කෝණ දෙකයි පාදයයිනේ. එහෙනම් ඒ ත්‍රිකෝණයේ අංග සමයි ත්‍රිකෝණ දෙක. ACE ත්‍රිකෝණය අංග සම වෙනවා BDE ත්‍රිකෝණයට. මොකද්ද අවස්ථාව කියලා ත්වරහන් ඇතුළේ ලියන්න. මොකද්ද? කෝකෝපානේ. කෝකෝපා. හරි. ඔන්න අංග සම කරා. අංග සම කරාට පස්සේ ත්‍රිකෝණ වල මොනවද වෙන්නේ? අනුරූපාංග සමාන. අපි මෙච්චර කල් දැනන් හිටියේ නෑනේ. AE BE එහෙම මොකද කියලා? ඒවා සමාන වෙනවා. ඊට පස්සේ මේ තව මොනවද මේ කෝණ එහෙම දැනන් හිටියේ නෑනේ මොකද කියලා? අනුරූපාංගනේ. ඒ කෝණ සමාන වෙනවා. තව දෙයක් තියෙනවා. අංග සම ත්‍රිකෝණ වල වර්ගඵලත් සමානයි. ඒ කියන්නේ දැන් මේ අපි අංග සම කරේ ACE BDE ල ත්‍රිකෝණ දෙක. ඒ ත්‍රිකෝණ වල අංග සම නිසා වර්ගඵලත් ඕනනම් සමාන වෙනවා. දැන් ඊළඟට මොකක්ද තියෙන්නේ? එනයින් BAE කෝණය ABE කෝණය. මොකද්ද BAE කියන්නේ? BAE මෙන්න මේ කෝණයනේ. ABE කෝණය කියන්නේ මොකද්ද? මෙන්න මේ කෝණය. ඔය කෝණ දෙක මේ මම ඩොට් එකක් තියලා තියෙන්නේ. ඔය කෝණ දෙක සමානයි කියලා පෙන්වන්න තියෙන්නේ. ඔන්න දැන් අර ඉස්සෙල්ලා ලියපු සමද්විපාද ත්‍රිකෝණ ප්‍රමේය මෙතනට ඕන වෙනවා. ඇයි කියන්න? දැන් මේ AE BE සමාන වෙනවනේ අනුරූපාංග වලින්. ත්‍රිකෝණයක මේ පාද දෙක සමාන වෙනවා. අනුරූප
අංග වලින්. අපි මොකක්ද ඉස්සෙල්ලා සමද්විපාත ත්‍රිකෝණ ප්‍රමේය කිව්වේ? ත්‍රිකෝණයක පාද දෙක සමාන නම් ඊට සම්මුඛ කෝණ සමානයි. මේ පාද දෙක සමාන නිසා ඊට සම්මුඛව තියෙන මේ කෝණ දෙක සමාන වෙනවා. ඔන්න අර ඉස්සෙල්ලා ලියපු ප්‍රමේය අපිට ඕන වුණා. ඔන්න බලන්නකො මම ලියන හැටි. EA සමානයි EB අනුරූප අංගනේ ත්‍රිකෝණේ. එහෙනම් පාද දෙක සමානනේ අර කෝණ දෙක සමාන වෙනවා. සමාන කරන්න කිව්ව මොකද? BAE කෝණය සමානයි ABE. සමද්විපාත ත්‍රිකෝණ ප්‍රමේය එහෙම කියලා ලියන්න බෑ. හරියට මේ නීතියම ලියන්න ඕන. ත්‍රිකෝණයක පාද දෙකක් සමානයි නම් ඊට සම්මුඛ කෝණද සමාන වේ. හරි. ඒක අපි කරා. ඊට පස්සේ තව එක ගන්න තව රෝම ඉලක්කමක් තියෙනවා. මොකද්ද තියෙන්නේ? ABC ABD ත්‍රිකෝණ වර්ගඵල වලින් සමාන. ABC ABD බලමු. ABC ABD ඔන්න ලොකු ත්‍රිකෝණ දෙක තියෙන. අන්න ඒ ත්‍රිකෝණ දෙක වර්ගඵල වලින් සමානයි කියලා පෙන්වන්න තියෙන්නේ. දැන් මුලින්ම අපි අංග සම කරේ මේ පොඩි ත්‍රිකෝණ දෙකනේ. ඒ ත්‍රිකෝණ දෙකේ නම් වර්ගඵල සමාන වුණානේ. ඒ ත්‍රිකෝණ දෙකේ වර්ගඵල සමාන වුණා. ඔන්න එහෙනම් මේ ත්‍රිකෝණ දෙකේ කොහොමත් වර්ගඵල සමානයි. ඒ දෙන්නටම මම මේ පොඩි ABE කියලා තියෙන අන්න ওই ත්‍රිකෝණ එකතු කරන්න යන්න බලන්න මොකද්ද වෙන්නේ කියලා. මුලින්ම අපි ලියමු. මොකක්ද? ACE ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි BDE ත්‍රිකෝණයේ වර්ගඵලය. අංග සම නිසානේ හේතුව අංග සම ත්‍රිකෝණ වල වර්ගඵල සමානයි. අංග සම නිසා. හරි. ඊට පස්සේ දෙන්නට මම මේ ත්‍රිකෝණය තියෙන ABE කියලා එයාව එකතු කරන්න යනවා. දෙන්නටම එකතු කරනවා. ප්‍රත්‍යක්ෂ කියලා තියෙන ඒ වලින් තමයි ඔහොම එකතු කරන්නේ. ඒව ගණන් ඉස්සරහට තේරෙයි ඔයගලන්ට. දෙන්නටම එකතු කරනවා ABE ත්‍රිකෝණය. හරි. දැන් මෙතන ACE කියන එක්කෙනාට මම එකතු කරලා තියෙනවා ABE නේ. ACE ට ABE එකතු කරාම ලොකු ABC කියන ත්‍රිකෝණය හැදෙනවානේ. ඔන්න මෙතනින් හැදෙනවා ABC කියන ලොකු ත්‍රිකෝණයේ වර්ගඵලය. ඊට පස්සේ මෙතන මොකද තියෙන්නේ? BDE ට ABE. BDE කියන ත්‍රිකෝණයට ABE. එතකොට මේ ලොකු ABD කියන ත්‍රිකෝණය හැදෙනවානේ. ABD ත්‍රිකෝණයේ වර්ගඵලය. ඒගොල්ලෝ සමාන කරන්න කිව්ව ඒවල වර්ගඵල සමාන වෙනවා. අපි මුලින්ම කරේ අංග සම නිසා වර්ගඵල සමාන කරා. ඊට පස්සේ පොදු අර මේ ABE කියලා දෙපැත්තටම එකතු කරා. ඊට පස්සේ ඔන්න අපිට ඕන එක ආවා. ඔන්න ඔහොම තමයි මේ ගාන හදන්න තියෙන්නේ. හරි එහෙනම් අපි තවත් ගානකින් මේ වගේම හම්බ වෙමු.